මේ බුෆේ එක දැක්කම නම් ඔයාලා අනිවාර්යයෙන්ම පිස්සු වැටෙනවා. බලන්නකෝ මේ වගේ බුෆේ එකකට ඔයාලත් ගිහින් තියනවද කියලා. අද අපි ඔයාලව එක්කන් යන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ බ්‍රන්ච් බුෆේ එකට. එහෙනම් යමුද මාත් එක්ක බුෆේ එක වටේ රවුම. චිල් ෂොට් සල්මන් සලාඩ් කන්නේ නැති කෙනෙක්ට උනත් කන්න ආසතන සලාඩ්ස් කාන එක. මෙතන නම් චීස් වලින්ම පිරුණු ලෝකයක්. මෙතන තියෙන බන්ස් කාන එක. ඔයා වැඩිපුර මාස සීෆුඩ් කන්න නම් මුහුදේ ඉන්න මාළු වගේ ඉඳන් ඉස්සෝ දැල්ලෝ කකුලෝ පොකිරිස්සෝ. මේ තියෙන සුෂි කාන එක. මෙතන නම් වෙනස්ම විදිහේ සුෂි වර්ග ගොඩක් තියෙනවා. මෙන්න මෙතන බෙල්ලොත් ඉන්නවා. බුෆේ එකට යද්දි ඉතින් මීට් ලවර්ස්ලා වැඩිපුරම බලන්නේ කොච්චර මීට් අයිටම්ස් තියෙනවද කියලානේ. ලෑම්, බීෆ්, චිකන්, පෝක්, මටන්. ඔන්න පෝක් ලවර්ස්ලටත් විදි කීපයකටම පෝක් මෙතන තියෙනවා. කකුලුව සුද්ධ කරගෙන කන්න කම්මැලියට බේක් ක්‍රැබ්, එග් බෙනෙඩික්ට්, මටන් කප්ස් රයිස්, ඩම්ප්ලින්ග්ස්. ඒකත් වෙජිටේරියන් අයට නන් වෙජිටේරියන් අයට ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඔයාලා හිතුවද පීට්සා නැහැ කියලා? මෙතන පීට්සාත් හැදෙනවා. පූරි ස්ටේෂන් එකක්. මේ තියෙන්නේ පොඩ්ඩොන් ටොම් වෙන්නුන කෝන එක. බර්ගර්ස්, ක්‍රිස්පි චිකන්, චොක්ලට්ස්. අද ඩිසර්ට්ස් කෝන එකේ නම් කන්නේ කේක් ජාති ගොඩයි. චීස් කේක්, මූස්, පුඩින්, චොක්ලට්ස්, අයිස්ක්‍රීම්. මුලින්ම හිත කියන්නේම චීස් කෑල්ලක් කාලා ඉන්න කියලා. ඒ නිසා හිතේ හැටියට චීස් බෙදාගත්තා. මට නම් හිතෙනවා මේ බ්‍රන්ච් බුෆේ එක දැක්කම ඔයාලටත් පිස්සු වැටෙන්නේ නැති කියලා. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරගන්නද කියලා හිතාගන්න බෑ. කෑවේ මොනවාද කෑවේ නැත්te මොනවාද කියලා හිතාගන්න බැරි තරමට මෙතන කෑම. කෑම විතරක් නෙමෙයි බෙවරේජස් වලට අයිස් කොෆි, ෆ්‍රෙෂ් ජූස්. සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ මේ බ්‍රන්ච් බුෆේ එක වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 8500ක් විතරයි. හැම ඉරිදම දවල් 12 ඉඳන් 3 වෙනකම් මේ බ්‍රන්ච් බුෆේ එක තියෙනවා. ඔයාලා ඩේ අවුට් ඉන්න එකක් යනවා නම් එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 9000යි. ඒකට වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් ඇක්සස් ඒ විතරක් නෙමෙයි නුගගමින් ඉවනිං ස්නැක් එකකුත් ලැබෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් බලාගෙන එලිගෙන්ට් ඩයරිස් ෆලෝ කරලා තියාගන්න.